අන්න අපි සෙට් එක අදාව channel එකේ සුපිරි වීඩියෝ එකක් අරගෙන අද ගෙනල්ලා තියෙන්නේ ලංකාවෙන් කොල්ලෙක් හදපු ගේම් එකක්. මේකේ සුපිරි ගේම් එකක තියෙන සිංහල වොයිස් එකක් එක්ක අමුතුම ලස්සනක් එක්ක තියෙන ගේම් එකක්. ඉතින් සෙට් එක ඩවුන්ලෝඩ් කරන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක හැම දාලා තියන්නම්. අපි බලමු ස්ටෝරි එක මොකක්ද කියලා යන්නේ. ගමේ මිනිස්සු කියන විදිහට මේක මේ පොඩ්ඩක් අහලා වලව්ව බලන්න. අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් ඇතුළටම එනකොටම අමුතු සීතලක් එක්ක කියා ගන්න බැරි තරම් පාළු මූසල හැඟීමක් දැනුණා. වලව්ව ඇතුළෙන් එක එක සද්ද ඇහෙන්න පටන් ගත්තා. ඒ නිසා මම තව ටිකක් වලව්ව ළඟටම ආවා. එකපාරටම කවුරු හරි මගේ පස්සෙන් එනවා වගේ දැනුන නිසා මම පිටිපස්සට හැරුණා. ඒත් එක්කම මාව පොළව ඇතුළට කඩාගෙන වැටුණා. එතනින් පස්සේ මට මුකුත් මතක නෑ. ඌ ඩයල් එක වටපිට බලන්න ඇවිල්ලා තියෙන්නේ. වටපිට බලන්න අපලාවක පොළව කඩන් ඇතුළට වැල්ලලු. හරිම පාළු තැනක්. කටකටු ගොඩක් ගාව තමයි ඩයල් එකේ ඉන්නේ දැන්. උදන් වෙලකින් ගැට ගහලා තියෙන ඩයල් එක නා. ලංකාවේ ඉතින් මේ වගේ කොල්ල මේ වගේ ගැන සුපිරි තමයි ඉතින්. පේන විදිහට බලන්න ඩයල් එකක් ඉස්සරහට අප්ඩේට් වෙලා සුපිරි ග්‍රැෆික් එකක් එක්ක අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් මාරු ගේම් එක. ඩයල් එක ගාව ඩයරි එකක් තියෙනවා. අපේ ඩයරි එක බලන්න කියනවා. ඩයරි එක බලමු. මම ආවේ අලව බිරහසේ දන්නේ මට දැන් අලක් කින් බැඳලා අලව තියෙන ලංකාවේ 12කින් නිදානයක් තියෙන සීන් එකක් තියෙන්නේ නේ. දිනපොතේ තියෙන රන්කාසි 12 පූජා කරන්න ඕන නිදානෙකට. අපි බලමු එහෙනම් මේකේ රන්කාසි 12 හොයන්න දෙත් එහෙනම් රන්කාසි 12 හොයාගෙන ඒක ගන්න කියලා කියන්නේ ඒක තියෙන විදිය එළියේ නිදන් වදුලක් කියලා එකක් තියෙනවලු. ඒක තියෙනවා කියලා තමයි කියන්නේ. අපි යන නිදන් වදුල හොයාගන්නත් ඕනේ. මේක නැත්තම් තියෙන යතුරෙන් අපි අරගමු. එතන යතුරක් තියෙන මේකෙන් අරගන්න තියෙන්නේ මේ හැමදාම දැන් කාසි 12 වෙනත් එපා. මෙතන උඩින් පෙන්නන්නේ කාසි 12. එතන ඩයමන්ඩ් එකකුත් පෙන්නනවා. හිතන්නේ මොකක් හරි ඩයමන්ඩ් සීන් එකකුත් ඇති අනිවාර්යෙන්. අපි කියලා බලමු එහෙනම් කොහොමද මේක කරන්න දෙන්නේ කියලා. මේ විදිහට ඔබාගෙන ඉන්න දින් ප්‍රෙස් කරන් හිටියට පස්සේ ලොක් එක ඇරෙනවා. මේ තියෙන නිදන් වතුර වෙන්න ඕනේ. නිදන් වතුර. නිදන් වතුරේ ගිහිල්ලා බලද්දී තියෙන්නේ මොහරේ. තුන්වෙනි මහලටලෝ තියෙන්නේ නිදානේ. ඒක තුන්වෙනි මහලේ තමයි නිදානේ තියෙනවා කියන්නේ. ඒක ගන්න නාග මාණික්කයකොත් හොයා ගන්නවනලු. ඕනේ මන්ද නාග මාණික්කයකොයි මණික් ගල් 4කුයි 12කුයි සෝරි 12කුත් හොයාගෙන අපි යන්න දෙන්නේ උඩට. මේ හැමතැනම තියෙන බලමු කාසි ප්‍රෙස් කරලා එනවද නැහනේ. හැමතැනම තියෙන කාසි ප්‍රෙස් කරලා ගමු. මෙතන කාසි එන ගොඩක් තියෙනවා. අපි බලමු මේකේ කාසි හොයාගන්න කොච්චර ලෑයිද දන්නේ නැහැ. ඉතින් ගේම් එක නැසනේ. ටිකක් වෙලා යන්න ඉඩ තියෙනවා. අපි බලමු මේක ප්ලේස් එකෙන් කාසියක් ගන්න බෑ වගේනේ. අපි බලමු මේක උඩට යන නේද හොල්මනක් ඉන්නේ මේ හොල්මන් ගේම් එකක් නම් අනිවාර්යෙන් ඉන්න ඕනේ. මොන වගේ ලංකාවේ මොන වගේ දීද කියලා දන්නේ නැහැ. ඒකෙන් අපි බලමු උඩට ගිහිල්ලා මෙතන කාසියක් තියෙනවා. දුපන් ඉබෙන්නේ නැහැ. හරි. එක කාසියක් හොයාගත්තා. කාසියක් දෙන්නන්න. තන්නේ කාසියකින් තිබ්බට පස්සේ තමයි කාසිය වෙන්නන්නේ මම හිතන්නේ. අපි බලමු මේකේ නෑ. කාසියක් නෑ. බැලුමනේ කාසිය මට මතක හැටියට. මේක අරගන්න ඕනේ. හරි. මේ තියෙන්නේ මොකද මේ නම? කක්කරයන් නිකන් නියනක් වගේක් හම්බුනා දෙට මම හිතන්නේ ඒක අරගන්න තියෙන්නේ. ඔව් ඒකෙන් ටිකක් තද කරාට පස්සේ අන්ලොක් වෙනවා අනේ. මේකට තිරවන්න ඒකත් ඒ විදිහටම යන හතරම කලව ගන්න ගේම් සීන් එක ප්‍රෙස් වෙන්නේ නේද? අන්න ගැලවුණා. තව ටිකක් තියෙනවා පීඩියර් ගුරුන්ඩක් ගන්න යන්නේ. නේද මේ වීඩියෝ එක දිග වැඩි වුණා. මම වීඩියෝ ක්ලිප් එකක් අයින් කරලා ඉතුරු ටික අපෝ මැනික් මේ සෝරි කාසි ටික හොයාගත්තට පස්සේ ඉතුරු ක්ලිප් එක දාන්න හැදුවේ. මොකද මේක මේ තමයි බෝරින් වෙන වැඩක් ක්‍රමයක් කියලා. ඒක ගහගන්න බැහැ නේද? ඔක්කොම අරින්න ඕනේ නැහැ වගේනේ. දෙක ගලවන්න ඕනේ නැහැ වගේ. දෙක දෙවිත් පස්සේ අතුලට යන්න පුළුවන් මම හිතන්නේ. වෙන්න පුළුවන්.
මේ මොකක්ද තියෙන්නේ? මිටියක් හැදුනා අර ඉස්සෙල්ලා තිබිච්ච එකත් එක්ක මිටියක් හැදුනා. මේක දාලා එක වැඩක් නැහැ දැන්. DVD player ඩිස් එකක් තියෙනවා. ඩිස් කියලා තියෙන එකේ අර CD 30 scene එකක් තියෙන්නේ. මෙතන කාසියක් තියෙනවා. අතනක් තියෙන එකක්. කක්කරි හැක් වගේ පත් වෙලා තියෙන අර කවුරු වෙනව මට හිතෙන්නේ. මේක DVD එක ගන්න ඕනේ. ඩිස් එක අරගෙන අපි මේක හයි කරන්න තැනකුත් හොයා ගන්න ඕනේ. මේක 80ක් මෙතන දින එක හරියි. තව නෑ මේ වරින්න බෑ. කත්තරින්න බෑ. අම්මට මොකද යගොයා. ආයෙත් කාචි කෙනෙක් කෙනා පස්සෙන් හම්බෝගෙන කොහමරි මම ඩැමේජ් වෙන මේ උඩ තියෙන්නේ මේ පටියක් වෙන්න ඕනේ. මම මේ මෙඩි සීන් එකක් තියෙන නැත්නම් මම හිතන්නේ ඒක තමයි කාසි 4ක් හම්බුණා අපිට. 4ක් හම්බුණා. මොලග්ගුණා. අර තියෙන DVD එකක් තියෙනවා. දැන් ඒක තමයි මම අපිට සෙට් කරන්න දෙන මේක. අන්තනත් එක කාසියක් තියෙනවා. දැන් අර එනින් බේරන්නත් බැරි. දැන් අපිට මේකට දාන්න බෑ. මම හිතන්නේ මේ DVD එක දාන්න බෑ. දැන් DVD එකකුත් තියෙනවනේ. මේක අපි ගිහිල්ලා උඩ තුන්වෙනි තට්ටුවට ගෙන මේක හයි කරලා එන්න ඕනේ. මෙන්න මෙතන තියෙන DVD එකට දාන්න තියෙන්නේ අර DVD එක. තාම ඒක කාරගමන්න මෙතන මේක ඇත්තට හිතන්නේ කොහොමද පස්සේ කරට යන්න පුළුවන් නා මේකෙන් තමයි IP වැඩි වුණා එකෙන් අපි මේක දෙන මේක අපිට try කරලා බලන්න පුළුවන් මම හිතන්නේ මේක අප්ඩේට් වලින් වෙනස් වෙන්න පුළුවන් ඩයමන්ඩ් එකක් තියෙනවා මට උන් තව එකකින් කියනවා ඩයල් එක ඩයල් දෙනකම් උනම් අර පිටිමෙක් කෙනා ගෑනු එක්කනා මෙන්න මෙතනට තමයි අපිට කාසි 12ම තියන්න තියෙන්නේ කාසි 12 මේ විදිහට තියන්න තියෙන්නේ එක ප්‍රෙස් කරලා තියන්න තියෙන්නේ ප්‍රෙස් වුණා හරි මම මේකේ ඊළඟ කාසි ටික හොයන්න ගියේ නෑ අපි මෙතනින් ක්ලිප් එක මේව කරා මම කාසි ටික හොයන් ආවේ සමහර කාසි හයි කරා දැන් මේක අපිට කාසි තව ස්පේස් 3ක් වගේ තියෙන්නේ දාගන්න අපි කාසි 3 ඒ විදිහට දාගමු මෙන්න මේ විදිහට දාගන්න තියෙන කාසි 3 කාසි 3 දාගත්තා ඊට පස්සේ දැන් මේකේ අපිට ඔටෝ නාගමාණික්කේ නිල් පාට සීන් එකක් කරනවා මට උ ට්‍රයිල් එක එනවා පිටේ මු ගහනකොට ටග්ගල මරනවා ඒක මුෙන් බේරලා තමයි පිට මේකේ ඉතුරු ටික ගහන්න තියෙන්නේ මු එන්නේත් නෑ බග් මේ ගේම් එක සුපර් ඉතින් හදපු ඩයල් එක තා පොඩ්ඩක් ඉස්සරහට මොනවා හරි මේක අප්ඩේට් version එකක් ඕන නැත්නම් මේක දෙවෙනි part 2 එකක් ඔය අරන් આવොත් මරු ඉතින් අපි අර මෙතනින් යනකම් පොඩ්ඩක් මෙතනලා හංගිලා එමු අර ගේනියවත් තමයි සීන් එක වෙන්නේ එනවාද සද්දයක් ඇහෙනවාද දැන් අපේ ගාව ඩයමන්ඩ් එකක් තියෙනවා ඩයමන්ඩ් එක ගන්න කියලා තියෙනවා ආ ගෑණි එනවා දැන් අපිට පල්ලෙහාට යන්න වෙනවා අපි පල්ලෙහාට ගිහිල්ලා ආ ගන්න ඕනේ පොල්ල අර ලීවර් එකක් වගේ තිබ්බේ ලීවර් එකේ අනිත් එක හොයා ගන්න මොකද ඒක අපිට අන්ලොක් කරගන්න බැරි වෙනවා නැත්තම් මේ තියෙන්නේ ඔය හිටපිය හොන අන්ලොක් කරගන්න බැරි වෙනවා ලීවර් එක මට ඔඩු ගෙන ඉන්න ගහනවා දෝපා අර අපි දුවමු විතර දුවමු ඉඳ පල්ලට දුවමු
ආපු ගියා. දැන් අපි මේ කොහම හරි අරගෙන මෙතනින් යමු අනිවාර්යෙන් ස්පීඩ් ඩුවෙන් පිනෙන් යමු උඩ තට්ටුවට ගිහිල්ලා මේක මේව කරගෙන අපි මෙතනින් අමු මෙතනට එල්ලගෙන අපි ටක් ගාලා අරක දාගමු. එතනින් දෙම පල්ලෙහාට දාන්න තියෙන්නේ. පල්ලෙහාට දාන්න තියෙන්නේ මේක මෙතනට හයි කරගන්න ඕනේ. හයි කරලා ලස්ට් ඩයමන්ඩ් ෆස්ට් ඔක දාක වැඩනවා. ඉස්සෙල්ලා ඩයමන්ඩ් එක තියන්නේ කියලා කියන්නේ. මේක පල්ලෙහාට දාලා බලමු. මේ වගේ සිදුරට එහා පැත්තට එක ඇහැ තියෙන අනිත් ඇහැට ඩයමන්ඩ් එක තියන්නේ කියලා කියන්නේ. මේ විදිහට ඩයමන්ඩ් එක අපිට එතන සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ලිවර් එක පල්ලෙහාට දාන්න. ඊට පස්සේ තමයි ලිවර් එක පල්ලෙහාට දාන්න තියෙන්නේ. අන්න අර විදිහට ලිවර් එක පල්ලෙහාට දැම්මා. මට සිරි මේ තියෙන්නේ නිදානේ. මේ තියෙන්නේ නිදානේ. හැම තැනම රත්තරන්. මැණික් වලින් පිරෙලා. හා මොකද සත්‍යේ? නයිස්. ඉතින් ඔයාලගත්තා channel එක subscribe කරන්න. අපි මේකේ part 2 එකක් එක්ක අනිවාර්යෙන් set වෙන set එක. එහෙනම් good luck.